ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරමු කියලා හිතුවා මේ ළමා ගීත ගැන. විශේෂයෙන්ම අද ඉන්න අලුත් පරම්පරාවත් එක්ක, ඒ කියන්නේ මේ තාක්ෂණයත් එක්ක මේ හැදෙන වැඩෙන දළුවොත් එක්ක ළමා ගීත කියන දේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔව් ඒක වැදගත් මාතෘකාවක්. අපිට මේකට අදහසක් ගන්න පුළුවන් නේද? අර ළමා ගීත සහ නම පරපුර අභියෝග හා බලපෑම් කියන ලේඛනයේ කරුණු ටිකකින්. ඔව් ඒක තමයි පදනම. මුලින්ම බලමු මේ ළමා ගීතයක් කියන්නේ ඇත්තකෙම මොකද්ද? හොඳයි. මූලාශ්‍රය කියන විදිහට නම් ගොඩක් සරල වචන සරල සංගීතයක් එක්ක ළමා ලෝකය ගැනම කියවෙන අහගෙන ඉන්න ආසෙ හිතෙන පහසුවෙන් තේරෙන නිර්මාණ තමයි ළමා ගීත කියන්නේ. හරි. එතකොට ඉස්සර කාලේ දිහා බැලුවොත් අර 60 70 80 දශක වගේ. ඔව්. ඒ කාලේ ඇත්තටම ළමා ගීත වැඩසටහනේම ගොඩක් බහුලව තිබිලා නෑ වගේ තමයි කියවෙන්නේ. එහෙමද? හැබැයි ඒ තිබුණු සීමිත දේවල් වලින් පවා දරුවන්ගේ අර නිර්මාණශීලීත්වය අලුතෙන් හිතන එක ඒ දේවල් දියුණු වෙන්න උදව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවීණ කලාකරුවෝ දායක වෙලා තිනවා. අනිවාර්යෙන්ම. ඒ අයගේ දායකත්වය ගැනත් සඳහන් වෙනවා. හැබැයි දැන් තත්ත්වය ටිකක් වෙනස් වගේ නේද? ඔව් ඒක තමයි. අද වෙනකොට විශේෂයෙන්ම මේ විද්‍යුත් මාධ්‍ය ඇතුලේ අර වාණිජාරමුණු ටිකක් ඉස්සරහට එලිනා වගේ. වාණිජාරමුණු. ඒ කියන්නේ? ඒ කියන්නේ ලාභය ගැන හිතන එක. එතකොට ළමා ගීතයක තියෙන්න ඕන හරය, අර ගුණාත්මක බව ඒක ටිකක් අඩු වෙලාද කියන සැකයක් මතුවෙනවා. දරුවන්ට ඇත්තටම ගැළපෙන එයාගේ වයසට මනසට හරියන නිර්මාණ අඩුයි කියන අදහසක් තමයි මේ මූලාශ්‍රයේ තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ළමීන්ට අහිතකර දේවල් පවා වෙන්න පුළුවන්. මේ ළමා නිර්මාණය යටතේ එන්න පුළුවන් කියන එකද? ඒ වගේ අවදානමක් ගැනත් ඉඟි කරනවා. මොකද ඉස්සර ළමා ගීතවලින් නාට්‍යවලින් අර පරිසරය ගැන, මිනිස්සු ගැන, සමාජය ගැන යම් ආදරයක්, අවබෝධයක් ලැබුණා. ඒ අත්දැකීම අද දරුවන්ට ඒ විදිහටම ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒකම අර ළමා කාලේ රසවින්දනයත් අඩු වෙලාද කියන කාරණයක් එනවා. එතකොට තමයි අර අලුත් පරම්පරාව ගැන කතාව එන්නේ. මේ ලේඛනයේ කියනවා ඇල්ෆා පරම්පරාව කියලා. ඔව් ඇල්ෆා ඒ කියන්නේ දල වශයෙන් 2010න් පස්සේ ඉපදුණු අය. හරි. ඒ අය තමයි මුල ඉඳන්ම සම්පූර්ණයෙන්ම මේ ඩිජිටල් ලෝකෙට නිරාවරණය වෙච්ච පළවෙනි කණ්ඩායම. ඒ කියන්නේ ඉපදෙනකොටම වගේ තාක්ෂණය වටේ තියෙනවා. හරියටම අන්තර්ජාලය, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් මේවා ඒගොල්ලන්ගේ ජීවිතේ සාමාන්‍ය දේවල්. ඒකේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙන ඇති නේද? ඔව් ඒක තමයි කතාව වෙන්නේ. මේ තාක්ෂණික සමීපකම කොහොමද ළමා මනසට අධ්‍යාපනයට බලපාන්නේ කියලා. මොකද අර ෆෝන් එකේම ඉන්න එක, ගේම්ස් ගහන්න එක, ඉන්ටර්නෙට් එකේ යන්න එක මේවා නිසා ළමයින්ගේ අවධානය අඩු වෙනවා, අලුත් දෙයක් හිතන එක අඩු වෙනවා කියන කනසල්ලකුත් තියෙනව නේද? ඇත්තටම ඒක ලොකු කාරණයක්. අද ළමා ලෝකයේ ගොඩක් වෙනස් ඉස්සර වගේ නෙවෙයි. එළියේ සෙල්ලම් කරන එක, අනිත්‍යයත් එක්ක මොන හරි හදන එක, අලුත් දෙයක් කරන එක, ඒ දේවල් අඩු වෙලා ඒ වෙනවර තිරේ දිහා බලාගෙන ඉන්න එක වැඩි වෙලා. ගොඩක් දුරට මාධ්‍ය හරහා එන බොහෝ විට අර වාණිජ අරමුණු තියෙන දේවල් වලට තමයි වැඩිපුර නිරාවරණය වෙන්නේ. ඉතින් අර નિરાයාසයෙන් ලැබෙන සතුට අත්දැකීම් ඒ දේවල් අඩු වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒකට මේ ඔක්කොම කතා කරපුවා එකට ගත්තම අතීතයේ ළමා ගීතය කියන්නේ නිකම්ම සින්දුවක් නෙවෙයි. නෑ. ඒක දරුවාගේ හදවතට වගේම බුද්ධියටත් කතා කරා. සංවේදී බව, අර නිර්මාණශීලීත්වය, ලෝකය ගැන අවබෝධය මේ ඔක්කොම වර්ධනය කළා. හැබැයි අද අර තාක්ෂණයේ වේගයයි මාධ්‍යවල වාණිජ ස්වභාවයයි කියන දෙක මැද්දේ අර පරණ තත්ත්වය ටිකක් අභියෝගයට ලක් වෙලා. ගුණාත්මක බව අඩු වෙනවා. ඔව්. සමහර විට ළමයින්ට නොගැලපෙන දේවලුත් එනවා. මේකෙති සුජුවම බලපානව නේද දරුවන්ගේ අර නිර්මාණශීලී හැකියාවට, සංවේදී වර්ධනයට? අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ මූලාශ්‍රයෙන්ුත් පෙන්වා දෙන්න හදන්නේ. ඒ වගේම අනාගතය ගැනත් පොඩි ඉඟියක් දෙනවා වගේ නේද මේ ඇල්ෆා පරම්පරාව ගැන? ඔව්. එයාලා තාක්ෂණයෙන් කොච්චර දක්ෂ වුණත් අර ජීවිතේට මුහුණ දෙන්න ඕනේ මානසික ශක්තිය, අනිත් අයව තේරුම් ගන්න තියෙන හැකියාව, ඒ කියන්නේ සංවේදී බව. ඒ පැත්තෙන් යම් අඩුවක් තියෙන්න පුරුවම් කියලාද? ඒ වගේ අදහසකුත් මතුවෙනවා. ඒක තමයි අපි ගැඹුරින් හිතන්න ඕනේ දේ. මේ තාක්ෂණයෙන් දියුණු වෙච්ච අනාගත පරම්පරාවක් හැදෙනකොට ඒ අයට ජීවිතේ සාර්ථකව ගෙවන්න අත්‍යවශ්‍යම වෙන අර සංවේදීතාවය, නිර්මාණශීලීතාවය, මිනිස්සු එක්ක තියෙන බැඳීම් මේවා වර්ධනය කරගන්න අපි කොහොමද උදව් කරන්නේ? සමාජයක් විදියට අපේ වගකීම මොකක්ද කියන එක නේද? ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඒ ගැන හිතන්න යමක් ඉතිරි වෙනවා මේ කතාබහ අවසානයේ.